Hi everyone, Kavilash YouTube channel එකට ඔයාලා ආදරයෙන් පිළිගන්නවා. අද travel vlog එකක් කරන්නේ. අපි තුන්දෙනාම ගෙදර ඉන්න නිසා පොඩක් එළියට යන්න හිතුණා. අද ඇත්තටම යන්නේ ගොඩාක් ලස්සන තැනක් බලන්න. වීඩියෝ එකේ අන්තිම වෙනකන් රැඳිලා හිටියොත් ඕගොල්ලන්ටත් අපිත් එක්ක ඒ ලස්සන experience එක විඳ ගන්න පුළුවන්. අද ඇත්තටම අපි මේ යන්නේ ඉංග්ලන්ඩ් වල සවුත් වෙස්ට් සයිඩ් එකේ කෝන්වෝල් කියන ඒරියා එකේ තියෙන ලස්සන කෝස්ටල් සීනරීස් දෙකක් බලා ගන්න. එකක් සෙන්ට් මයිකල් මවුන්ට් කියලා තියෙන්නේ. අනිත් එක The Land's End. එහෙනම් අපි ගමන පටන් ගමු. දැන් ගමනින් භාගයක් විතර අපි ඇවිල්ලා ඉන්නේ. මඟදී ඉතින් පොඩි බඩගින්නක් හැදුනා. ඊට පස්සේ තැනක නැවැත්තුවා අපිට පොඩ්ඩක් රෙස්ට් එකක් එහෙම අරගෙන රිෆ්‍රෙෂ් වෙලා ආය යන්න. ඊට පස්සේ එතනින් පොඩි ස්නැක් එකක් ගත්තා. මෙතන පැය භාගයක් විනාඩි 45ක් විතර අපි නැවතිලා හිටියා. පුතාටත් පොඩ්ඩක් රෙස්ට් එකක් ඕනේ නිසා ඊට පස්සේ ඉතින් එයාට ඕනි කිව්වේ හැපි මීල් එකක්. ඒකක් අරගෙන දුන්නා. ගොඩක් මෙයා ඒකට කැමති. ඒකේ ටෝයි එකක් තියෙන නිසා කණ්ඩ වැඩි එයාට ඕනේ ටෝයි එක බලන්න. ඉතින් එයාත් ඒක එන්ජොයි කරනකන් අපි ඉඳලා දැන් ඉතින් ආයෙත් ගමන පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් අපි සෙන්ට් මයිකල් මවුන්ට් කියන බීච් එකට ලං වෙලා ඉන්නේ. ඔන්න දැන් අපි එතෙන්ට ආවා. අද ඇත්තටම මුහුදේ වතුර මට්ටම ටිකක් වැඩි නිසා හයි ටයිඩ් එක නිසා මේ ඇතින් පේන මාලිගාවක් එතන තියෙන්නේ කාසල් එකක්. ඒකට ගිහින් බලන්න පුළුවන්. ඔතන පාරක් තියෙනවා. අඩි පාරක් පයින්ම ඇවිදගෙන යන්න පුළුවන්. අද ඉතින් වතුර මට්ටම වැඩි නිසා එතෙන්ට යන්න විදිහක් නැහැ. ඊට පස්සේ එතන තිබ්බ රෙස්ටොරන්ට් එකක බෙන්ච් එක වාඩි වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. බීච් එකට යන්න අපිට පල්ලෙහාට බැහැලා යන්න ඕනේ. මුහුදු මට්ටම ගොඩබිමට වඩා පහළින් තමයි තියෙන්නේ. පඩි කීපයක් බහගෙන පල්ලෙහාට ගියාට පස්සේ තමයි මෙන්න මේ ලස්සන බීච් එක අපිට බලා ගන්න පුළුවන්. අද ඉතින් හොඳට අවුපායව දවසක් නිසා ගොඩක් ඇවිල්ලා හිටියා. ඒගොල්ලෝන්ගේ පෙට්ස්ලත් එක්ක. ඊට පස්සේ ඉතින් එතන අපි පැයක් විතර මේ විදිහට ලස්සන බල හිටියා. බබා ගෙනාවා එයාගේ රිමෝට් කන්ට්‍රෝල් වෙහිකල් එකක් බීච් එකේ පදින්න ඕනි කියලා. ඉතින් එයාටත් ඒකට අපි අවස්ථාව දීලා එයා සෙල්ලම් කරනකන් අප්පච්චිත් එක්ක මම මෙතෙන්ට වෙලා වාඩි වෙලා ඒගොල්ලෝ දිහා ඉතින් බලාගෙන හිටියා.
අවුව තිබ්බට අද ටිකක් සීතලයි හොඳටම රස්නේ නැහැ. ඒ නිසා ඉතින් ඕනේ වෙලාවක් අවුවේ වාඩි වෙලා ඉන්න පුළුවන්. හරිම ෂෝක් ඉතින් මනසට හරිම සැහැල්ලුයි මේ වගේ තැනකට ඇවිල්ලා සතියට දවසක් හරි තමන්ගේ මනස රිලැක්ස් කරගන්නවා කියන්නේ ඇත්තටම වටින දෙයක්. ඊට පස්සේ අපේ ඩෙස්ටිනේෂන් එකට යන්න වෙලා යන නිසා The Land's End බලන්න අපි එතනින් පිටත් වුණා. හරිම ලස්සනයි නේද බීච් එකට යන පාර. ඒකෙත් පොඩි වීඩියෝ ක්ලිප් එකක් මම ගත්තා. දැන් අපි මේ යන්නේ පුතාගේ රිමෝට් වෙහිකල් එක පදින්න පුළුවන් තැනක් බලන්න. මේ මෙතන ඉතින් පාරක් වගේ තිබ්බ නිසා අපි යාට පොඩි chance එකක් දුන්නා විනාඩි 15ක් 20ක් ඒක ප්ලේ කරන්න මෙතන ඉඳගෙන. එයා සෙල්ලම් කරනකන් ඉඳලා ආයෙත් ඉතින් අපේ ගමන පටන් ගන්න තමයි තියෙන්නේ. දැන් වෙලාව උදේ දවල් 1:00ට විතර අපි ගෙදරින් ආවේ 11:00ට විතර. තව පැය භාගයක් විතර ගියාම The Land's End බලන්න යන්න පුළුවන් කියලා හස්බන්ඩ් කිව්වා. ඔන්න ඉතින් අපි ආයෙත් යන්න පිටත් වුණා. ඔන්න දැන් අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා Land's End එකට. මේක ඉංග්ලන්ඩ් වල කෝන්වෝල් කියන ඒරියා එකේ තියෙන හරිම ලස්සන කෝස්ටල් සීනරි එකක්. ගොඩක් ෆොරිනර්ස්ලා වගේම මේ රටේ අයත් මෙතන බලන්න එනවා විශේෂයෙන් සමයකට. තව ටිකින් මම එතෙන්ට ගිහින් ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතන තියෙනවා හරිම ලස්සන නැචරලි හැදුන ග්‍රැනයිට් ක්ලිෆ් එකක්. ඒක බලන්න තමයි ගොඩක් අය මෙතෙන්ට එන්නේ. එහෙනම් අපි දැන් ගිහින් ඒක බලමු. ඔහොම යනකොට මට හම්බුණා තව අපූරු දෙයක්. ඒ තමයි a wishing well කියලා. ඔයගොල්ලෝ අහලා තියෙනවද දන්නේ නැහැ. යුරෝපියන් ෆෝක් ස්ටෝරීස් වල තියෙනවා wishing well කියලා concept එකක්. ඔය තියෙන්නේ වගේ wishing well එකක්. මෙහි අය විශ්වාස කරනවා මොකක් හරි wish එකක් කරලා ඔය ලිඳේ තියෙන එක ගල් වලින් හදපු ලිඳක්, පුංචි ලිඳක්. ඒකට කාසියක් දැම්මම ඒගොල්ලන්ගේ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනවා කියලා. ඉතින් ඒ වගේ wishing well එකකුත් මෙන්න මේ ලොකේෂන් එකේදී අපිට හම්බ වුණා. හරි. දැන් එහෙනම් අපි යමු Land's End එකේ තියෙන iconic coastal scenery එක බලන්න. මේක granite cliff එකක්. හරිම ලස්සනයි. ඔයාලත් බලලා ඉන්නකෝ ඒකේ ලස්සන එහෙනම්.
පස්සේ එතන තිබ්බා චිල්ඩ්‍රන් පාක් එකක්. අපේ බබාට ඒක ටිකක් සෙල්ලම් කරන්න ඕනි කිව්වා. ඇත්තටම ඔව තිබ්බට හරිම සීතලයි. මෙන්න මෙතන තියෙනවා ළමයිට මියුසියම් එකක් වගේ කාටූන් කැරක්ටර්ස් එහෙම ඇතුලේ තියෙන ලස්සනට හදලා තියෙන නිකන් ලස්සන තැනක්. බබාලට බලන්න දේවල් තියෙනවා. ඊට පස්සේ හස්බන්ඩ් එයාව එක් කරගෙන ඒක ඇතුලට ගියා. ඒගොල්ලෝ ඇතුලේ ඇවිදලා එනකන් මම කරේ එතන ළඟම තිබ්බ ස්වීනියර් ෂොප් එකට ගියා. මේ එයා වීඩියෝ කරගෙන ආපුවා මියුසියම් එක ඇතුලේ තිබිලා. තව කාටූන් කැරක්ටර්ස් එහෙම තිබ්බේව නම් ගත්තේ නැහැ කිව්වා. ඔන්න ඉතින් මම ගියා එතන තිබ්බ ස්වීනියර් ෂොප් එකට මේ ට්‍රිප් එක මතක හිටින්න මොනා හරි ගන්න. මට හිතුණා ලස්සන බ්‍රේස්ලට් එකක් ගන්න ඕනි කියලා. ඊට පස්සේ එතන තිබ්බ මේ ග්‍රැනයිට් මං හිතන්නේ ග්‍රැනයිට් වලින් හදපු ලස්සන බ්‍රේස්ලට් එකක් මම ගත්තා. දැන් අපි බලලා ඉවරයි ඇත්තටම බලන්න ආපු දේවල්. ඊට පස්සේ ඉතින් ආයෙ ගෙදර යන්න පිටත් වෙන්න කලින් එතන තිබ්බ කොෆි ෂොප් එකකට ගිහිල්ලා කොෆි එකක් බීලා රිෆ්‍රෙෂ් වෙලා ආයෙත් ඉතින් යන්න පිටත් වෙන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. එහෙනම් අදට වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. මම හිතනවා අපේ ට්‍රිප් එක ඔයාලත් එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ලබන සතියේත් ලස්සන ආදරණීය vlog එකක් ඔයගොල්ලන්ට අරගෙන එනකන් අදට මම මෙතනින් නවතිනවා. එහෙනම් ගිහින් එන්නම්. බයි.